හායි යාළුවනේ කොහොමද ඔයාලට මං අද ඔයාලට කියලා දෙන්න හදන්නේ රසම රස කප්ස රයිස් එකක් හදන විදිහ. අපි දැන් බලමු ඒක හදන්න අවශ්‍ය ද්‍රව්‍ය මොනවද කියලා. මං අරන් තියෙන්නේ ඩ්‍රම් ස්ටික් 4ක්, තක්කාලි, බීලූණු, කොච්චි, වියලි මිදි, ඉඟුරු සුදු ලූණු, කැරට්, රම්පේ කරපිංචා. තව අවශ්‍ය මොනවද කියලා මම වීඩියෝ එක යන අතරතුරේ ඔයාලට කියන්නම්. මම මුලින්ම චිකන් ටික හොදගෙන ඒක පැත්තකින් තියාගන්නවා. අපි චිකන් ටික බෙදීමට පහසු වෙන්න කට් කීපයක් දාගන්න ඕනේ. එතකොට බෙදුනහම හරිම රසයි. ඊට පස්සේ අපි සෝදාගත්ත තක්කාලි ටික පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. තක්කාලි ඔයාලට වැඩිපුර ගන්න පුළුවන් වැඩි ප්‍රමාණයක් දාගන්න පුළුවන්. එතකොට ගොඩාක් රසයි මේ බත් එක. ඊළඟට අපි ලොකු ලූණු ටික හීනිවට කපා ගන්න ඕනේ. ලොකු ලූණුත් ඔයාලට හැකි පමණින් දාගන්න පුළුවන්. එතකොට මේ බත් එක ගොඩාක් රස වෙනවා. රස වැඩි කරගන්න ලූණු වැඩිපුර දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි කැරට් ටික හොඳට ග්‍රේට් කරගන්න ඕන. අපි මේ බත් එකට කැරට් වැඩි වෙන තරමට හරිම රසයි. ඊට පස්සේ අපි ඉඟුරු සුදුන් ටික හොඳ පේස්ට් එකක් වෙන්න තලා ගන්න ඕන. ඊට පස්සේ අපි අර කපාගත්තු තක්කාලි ටික තියෙනවනේ ඒ ටික බෙන්ඩර් එකකට දාලා හොඳට තලපයක් වෙන්න බෙන්ඩර් කරගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අපි හොඳින් බෙන්ඩර් කරගත්ත තක්කාලි ටික. අපි දැන් මේක පැත්තකින් තියාගමු. ඔයාලට පේනවනේ හොඳට බෙන්ඩර් වෙලා තියෙනවා. මේ තියෙන්නේ දැන් අපි ඔක්කොම අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි දැන් මේ ටික ඔක්කොම ලෑස්ති කරගෙන බත් එක හදන්න පටන් ගමු. අපි දැන් භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාගන්න ඕන. ඔයාලට මේකට ඉඩ තියෙන හොඳ භාජනයක් ගන්න ඕනේ. මොකද මේ ඉඩ ප්‍රමාණය අඩු වුණොත් අපිට මේ බත් එක හදාගන්න බැරුව යනවා. අපි දැන් අර කපාගත්තු ලොකු ලූණු ටික හොඳට පොඩි කරලා භාජනයට දාගමු. ඊට පස්සේ හොඳට රන්වන් පැහැවෙන තෙක් හොඳට බෙද ගන්න ඕනේ. බලන්න දැන් හොඳට බෙදලා තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකට රම්පේ කරපිංචා එකතු කරගන්න ඕන. ඔයාලට මේකට බේලික් කොළ එකතු කරගන්න පුළුවන්. මට බේලික් කොළ නැති නිසා මම එකතු කරගත්තේ රම්ප කරපිංචා. බලන්න හොඳට කලවම් කරගන්න ඕනේ සුවඳට පාටට එනකම්. ඊට පස්සේ අපි කනද මුංගු කරාවු නැටි කුරුඳු පොතු ටිකත් එකතු කරගන්න ඕන. ඒ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න. හොඳ පාටට සුවඳට එනකම් කලවම් කරගන්න ඕනේ. බලන්න අඩි අල්ලන්නේ නැතුව හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි මේකට මිරිස් කුඩුව හැඳි 4ක් දාගන්නවා. ඔයාලට ඒක රස අනුව දාගන්න පුළුවන්. ඊට පස්සේ අපි මසාලා පවුඩර් හැඳි 4ක් දාගන්නවා. ඔයාලට සැර අනුව තමන් කන සැර අනුව ඒක දාගන්න පුළුවන්. දාලා හොඳට කලවම් කරගන්න. අඩි අල්ලන්නේ නැති ගානට ගින්දර අඩු ප්‍රමාණය තියලා හොඳට කලවම් කරගන්න. තෙලේ මිරිස් ටික හොඳින් බැදෙන්න. රසට බලන්න පාටට ලස්සන. ඊට පස්සේ අපි අර බෙන්ඩර් කරගත්ත තක්කාලි ටික එකතු කරගන්නවා. තක්කාලි ටිකත් හොඳට බැදෙන්න දාගන්න ඕන. ඊට පස්සේ අපි රස අනුව ලුණු දාලා නැවතත් ආයෙ කලවම් කරගන්න ඕන.
හොඳට තෙලේ බැදෙන්න ලුණු ටික එහෙම දාගන්න. ඊට පස්සේ අපි ඒකට තක්කාලි සෝස් ටිකක් දාගන්නවා. ඔයාලට තියෙනවා නම් පමණක් දාගන්න. මාරම රසයි එතකොට. හොඳට කලවම් කරගන්න. අඩි අල්ලන්නේ නැති ගානට. අඩි ඇල්ලුවොත් රස වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි අර අයින් කරගත්තු චිකන් ටික, කපාගත්තු චිකන් ටික මේ භාජනයට දාගන්න ඕනේ. දාලා අපි එහා පැත්ත මෙහා පැත්ත පෙරලමින් හොඳට චිකන් ටික බෙදෙන්න අරින්න ඕන. අර හොඳට ඒ පේස්ට් එක ගෑවෙන්න හොඳට කලවම් කරලා තියලා තියන්න ඕන. ඊට පස්සේ අපි ඒකට වතුර කෝප්පයක් එකතු කරගෙන හොඳට කලවම් කරලා පියනකින් වහලා තියාගන්න ඕන. අපි ඒක හොඳට ඉදෙනකන් ඊට පස්සේ හාල් ටික හොදගමු. මම මෙතන හාල් ග්‍රෑම් 500ක් අරන් තියෙනවා. ඔයාලා මේ හාල් ටික හොඳට සෝද ගන්න ඕනේ. සෝදලා ඊට පස්සේ අපි අර චිකන් ටික බාගෙට තැම්බෙනකොට බා ගන්න ඕන. චිකන් ටික බාගෙන අපි ඒක නැවතත් කලත් හොඳට හැඳි ගාලා අර හොදගත්ත හාල් ටික දාලා හොඳින් දාගෙන හොඳට හැඳි ගාලා අපි ඒක වහලා මද ගින්නේ තියාගන්න ඕනේ. ගින්දර අඩු මට්ටමේ තියලා බත් එක මද ගින්නේ උයා ගන්න. මේ බලන්න දැන් මේ බත් එක ගානට ඉදලා තියෙන්නේ. බලන්න ලස්සන පාටට සුවඳට තියෙනවා. බලන්න ඔයාලත් මේක හදලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මේකේ රස කොහොමද කියලා. හොඳට කූරු ගා ගන්න ඕනේ බත. අපි හොඳට කූරු ගාලි වෙලා ඒකට කපාගත්තු කැරට් ටික එකතු කරගන්න ඕන. කැරට් දාපුවම බත් එක ගොඩාක් රස වෙනවා. බලන්න ලස්සන පාටකුත් එනවා එතකොට. ඊට පස්සේ මුද්ද රප්පලන් ටිකත් එකතු කරගන්න ඕනේ. මුද්ද රප්පලන් ගන්න පොඩි බබාලත් ගොඩක් ආසයිනේ. අපේ බබා නම් ගොඩාක් ආසයි මුද්ද රප්පලන් ගන්න. අපි මේ බත් එක හදන්න ලුණු මිරිසක් හදා ගන්නවනේ. මම මේකට දෙහි ගෙඩියක් කඩා ගන්නවා. ඊට පස්සේ අපි දැන් මේ ලුණු මිරිස හදන්න කපාගත්තු තක්කාලි, ලොකු ලුණු මේකට මිංචිකොළ ඕනේ. මන්ට මිංචිකොළ නැති නිසා මම ඒකට කරපිංචා ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ දෙහි යූෂ ටිකක් එකතු කරගන්න ඕනේ. බලන්න ඊට පස්සේ රසායනුව ලුණු වතුර පොඩ්ඩක් එකතු කරලා අපි මේක හොඳින් බෙන්ඩර් කරගන්න ඕන. මේ බත් එක්ක කන්න මේ ලුණු මිරිස හදාගත්තාම මාරම රසයි. මේ තියෙන්නේ මං හදාගත්ත ලුණු මිරිස. බලන්න. ඊට පස්සේ අර මම මුලින් අයින් කරගත්තු චිකන් ටික ගැඹුරු තෙලේ බෙද ගන්නවා. ඔයාලට මේක oven එකක වුණත් හදා ගන්න පුළුවන්. මට oven එකක් නැති නිසා මම ඒක ගැඹුරු තෙලේ හොඳින් රන්වන් පාට වෙනතුරු බෙද ගන්නවා. බලන්න අඩු ගින්දරේ තියලා බෙද ගන්න ඕනේ අපි ඕක. බලන්න දැන් ගානට රන්වන් පාට වල ලස්සන පාටකට චිකන් ටික බෙදලා තියෙනවා. අපි දැන් මේ චිකන් ටික පාගමු. ඊට පස්සේ මම මේක කන්න සලාද කොළ ටිකක් හොදලා පිපිඤ්ඤා ටිකක් කපා ගත්තා. එතකොට තවත් රස වෙනවනේ මේක කන්න. ඉතින් ඔයාලත් මේ වගේ රසම රස කප්ස රයිස් එකක් හදලා බලන්න. ගිහින් එන්නම්. බයි.